2022 46 වෙනි ප්‍රශ්නේ දී ඇති උෂ්ණත්වයකදී සම්පූර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව දෙකකින් පරිපූර්ණ ද්වංගී මිශ්‍රණයක් සෑදීමේදී ඇතිවන එන්තැල්පි වෙනස ශුන්‍ය වේ. හරිද? මොකද්ද කියන්නේ? ද්‍රව දෙකක් තියෙනවලු අන්න පරිපූර්ණ ද්‍රව පද්ධතිය හදනවලු. මේක හිතන්නකෝ A කියලා මෙන්න ඒකේ වාෂ්ප තියෙනවා. මෙන්න හිතන්නකෝ B කියලා B ගේ වාෂ්පත් එක්ක සමතුලිතව ඉන්නවා. A සහ B කලවම් කරලා ඉවර වෙලා ද්‍රව පද්ධතියක් හදනවා. AA අණු අතරේ තියෙන අන්තර් අණුක බල FAA BB අණු අතරේ තියෙන අන්තර් අණුක බල FBB A සහ B අණු අතරේ තියෙන අන්තර් අණුක බල FAB. ඒතර මේවා ඒකට එකක් සමාන නම් ඒ කියන්නේ හැමෝගෙම තියෙන හයිඩ්‍රජන් බන්ධන නැත්නම් හැමෝගෙම තියෙන ලාන්ටන් බල. එහෙම වෙනව නම් අපි කියනවා ඕක පරිපූර්ණ ද්‍රව පද්ධතියක්. අනිවාර්යයෙන්ම පරිපූර්ණ ද්‍රව පද්ධතියක් හැදෙද්දී එන්තල්පි විපර්යාසය බිඳුවයි. ඇයි ඒ? ඒක වෙන්නේ මෙන්න මේගොල්ලෝගේ අණු අතරේ තියෙන අන්තර් අණුක බල බිඳෙනවා. බිඳිලා අලුතින් බල හැදෙනවා. තිබ්බ බල බිඳෙනවා අලුතින් බල හැදෙනවා. ඒතර ඔයාලා දන්නවා තියෙන බල බිඳින්න ශක්තිය උරා ගන්නවා. තාපාවශෝෂක. අලුතින් බන්ධන හැදෙද්දී ශක්තිය පිට කරනවා තාපදායකයි. එතකොට අර තියෙන බලයි අලුතෙන් හැදෙන බලයි ශක්තියෙන් සමාන නිසා මොකද වෙන්නේ? අපි තුන් කිලෝ ජූල් 500ක් උරාගෙන 500ක් පිට කරනවා. 1000ක් උරාගෙන 1000ක් පිට කරා. ඒ වගේනේ. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ කියනවා සම්පූර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව දෙකකින් පරිපූර්ණ ද්වංගී මිශ්‍රණයක් සෑදීමේදී ඇතිවන එන්තැල්පි වෙනස ශුන්‍යයි. ඔව් මේ කාරණාව හරියටම හරි. දී ඇති උෂ්ණත්වයකදී පරිපූර්ණ ද්වංගී ද්‍රව මිශ්‍රණයක පවතින සියලුම අන්තර් අණුක බල සමානයි. ඔය ඒක හන්ද තමයි මේක උනේ. හරිද? එතකොට උරා ගන්න ටික පිට ගන්න ටිකට සමාන වෙන්නේ. එකක් හරි දෙකක් හරි දෙකෙන් එක පහදනවා. ඒ නිසා උත්තරේ 1. ඒ නිසා 2022 46 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 වෙන්න ඕනේ.